Hello guys, welcome to our YouTube channel. Fluent Future YouTube නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අපේ පාඩමෙන් ඉගෙන ගන්න මම ඔයාලට කලින් වීඩියෝ එකේ අන්තිමට කිව්වා වගේම අලුත් වචන ටිකක් එක්ක කොහොමද තවත් විදිහක් ජපන් වාක්‍ය හැදෙන. අපි ඉගෙනගෙනම බලමු. කොහොමද මේක හැදෙන්නේ කියලා. මුලින්ම තියෙනවා වචන ටිකක්. ඒ කියන්නේ මේ වචන ටිකෙන් තමයි වාක්‍ය හැදෙන්නේ. ආය වචන ටිකක් දීලා මම මේ ටිකෙන් වාක්‍ය හැදෙන හැටිත් ඔයාලට කියලා දෙනවා. බලමු මේ වචන ටිකෙන් වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. පළවෙනියටම තියෙනවා කොනෝ. කොනෝ කියන්නේ මේ කියන අදහස. ඒතර මේ පොත ඒ වගේ ගන්න තමයි කොනෝ. ඊළඟට සොනෝ. සොනෝ කියලා කියන්නේ ඔය පොත, ඔය බෑග් එක. අන්න එහෙම කියන තමයි සොනෝ. අනෝ කියලා කියන්නේ අර පොත, අර බෑග් එක. අන්න ඒ වගේ කියන තමයි අනෝ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඊළඟට තියෙනවා දොනෝ කියලා කියන්නේ කොයි, ඒ කියන්නේ මොන පොතද? අන්න ඒ වගේ ප්‍රශ්නාර්ථයක් එක්ක යෙදෙනකොට අපි දොනෝ කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. අපි බලමු මේ වචන ටික වාක්‍ය එක්ක හැදෙද්දි කොහොමද එන්නේ කියලා. මේ පුද්ගලයා ගුරුවරයෙක් වේ. එතකොට ඒක ජපන් භාෂාවේදී හැදිලා තියෙනවා කොනෝ හිතෝවා සෙන්සෙයි දෙස් කියලා. අපි බලමු ඒක හැදෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට කලින් දැන් කොනෝ කියන වචනේ කියලා දුන්නා. ඒ කියන්නේ මේ. එතකොට මේ කිව්වහම කොනෝ කියන වචනේ ගන්නවා. පුද්ගලයා කිව්වහම මම ඔයාලට මුල්ම වචන අලුත් වචන එක කියලා දුන්නා හිතෝ කියලා. එතකොට මේ පුද්ගලයා කිව්වහම කොනෝ හිතෝ. ඊළඟට ඔන්න අපේ නිපාතය ආවා. නිපාතය තමයි වා නිපාතය. කොනෝ හිතෝවා ගුරුවරයාට කියන වචනේ ඔයාලා දන්නවනේ කොහොමද? සෙන්සෙයි වේනම් දෙස්. එතකොට කොනෝ හිතෝවා සෙන්සෙයි දෙස්. අපි බලමු සොනෝ වලින් හැදිලා තියෙන වාක්‍ය මොකක්ද කියලා. සොනෝ කියන්නේ ඔය කියන වචනේ. ඒතර ඔය සටහන් පොත ශිෂ්‍යයාගේ වේ. අපි බලමු ඒක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සොනෝ නෝතෝවා ගක්සෙයිනෝ දෙස්. හරි. ඔන්න මේ වාක්‍යයේදී අපිට කතකනා වචනයකුත් හම්බ වෙනවා. එතකොට ඒ කතකනා වචනය තමයි නෝතෝ කියන්නේ. එතකොට ඔය සටහන් පොත සොනෝ නෝතෝ ඔන්න අපේ නිපාත පදේ ආවා වා. සොනෝ නෝතුවා කාගේද මේ පොත? නෝට්බුක් එක කාගේද? ශිෂ්‍යයාගේ. එතකොට සොනෝ නෝතුවා ශිෂ්‍යයාට අපි කියනවා ගක්සෙයි නෝ. මොකද එයාගේනේ අයිතිය හැංග වෙනකොට නෝ නිපාතය එකතු කරනවා. ගක්සෙයි නෝ දෙස්. එතකොට සම්පූර්ණ වාක්‍ය හැදෙනවා සොනෝ නෝතෝවා ගක්සෙයිනෝ දෙස්. අපි බලමු අනෝ වලින් හැදිලා තියෙන වචනේ වාක්‍ය මොකක්ද කියලා. අනෝ එක්ක හැදිලා තිනවා අර පුද්ගලයා රියදුරකි. එතකොට අර කියන්න අනෝ. පුද්ගලයා නම් හිතෝ. ඔන්න අපේ නිපාත එකතු වුණා වා. අනෝ හිතෝ වා රියදුරාට අපි කියන්නේ උන් තෙන්ෂු කියලා. මම ඒක කියලා දීලා තියෙනවා. එතකොට වේ නම් රියදුරකීනේ. ඒතොර කී වචනයට අපි දෙස් දානවා. අනෝ හිතෝවා උන් තෙන්ෂු දෙස්. ඊළඟට තියෙනවා දොනෝ කියන ප්‍රශ්නාර්ථයක් වගේ. කෝකද මොකක්ද කියලා අහන්න. අපි බලමු. කොයි, ඒ කියන්නේ මොන පොතද? අන්න ඒ වගේ අහන්න තමයි දොනෝ පාවිච්චි කරන්නේ. අපි බලමු වාක්‍ය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මොන පුද්ගලයාද විශ්වවිද්‍යාල ශිෂ්‍යයා? හරි. මොන කියන වචනයට අපි ගන්නෙ දොනෝ. පුද්ගලයා කිව්වොත් හිතෝ. ඔන්න අපේ නිපාතය එකතු වෙනවා වා. දොනෝ හිතෝවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට කියන්නේ අපි දයිගකුසෙයි. දොනෝ හිතෝවා දයිගකුසෙයි. ඔන්න දැන් ප්‍රශ්නාර්ථයන්නේ මේක ප්‍රශ්නයක්. ඒතකොට එදා මම ඔයාලට කියලා දුන්නා දෙස් එකේ ප්‍රශ්නාර්ථය වේද මොකක්ද කුමක්ද කියන අහනකොට අපි දාන්නේ දෙස්කා. එතකොට එන්නේ දොනෝ හිතෝවා දයිගකුසෙයි දෙස්කා. ඔන්න ආයෙත් වචන ටිකක් තියෙනවා. අපි බලමු මේ වචන මොනවද කියලා. කොරේ කියලා කියන්නේ මේක පොතක්. සොරේ කියන්නේ ඕක. අර කියලා කියනවා ඒක අරක. ඊළඟට දොරේ කියලා කියන්නේ කෝකද? ප්‍රශ්නාර්ථයක් හැංගි වෙනකොට දොරේ කියලා තමයි අපි පාවිච්චි කරන්නේ. බලමු දැන් වාක්‍ය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මේක පොතක්. ඔන්න මේක කිව්වහම අපි දන්නවා කොරේ. ඔන්න කොරේට පස්සේ අපි නිපාත එකතු කරලා තියෙනවා. කොරේවා පොතට අපි කියනවා හොන් කියලා. හොන් දෙස්. කොරේවා හොන් දෙස්.
ඊළඟ වාක්‍ය තමයි ඕක කමිසයක් නෙවෙයි කබාය. ඔන්න දැන් ඕකට කියන වචනේ තමයි සොරේ. අපි දන්නේ කමිසයට කියන්නේ මොකක්ද කියලා. කමිසයට කියන්නේ ෂත්සු. ඒකත් කතකනා වචනයක්. ෂත්සු. එතකොට සොරේ එක ඔන්න නිපාතේ එනවා. සොරේවා ෂත්සු නෙවෙයි නම් දෙස් එකේ නැතාර්ථය දෙවා අරිමසෙන්. සොරේවා ෂත්සු දෙවා අරිමසෙන්. මේක කබායක් කියලා තියෙන්නේ. එතකොට උවගි දෙස්. සොරේවා ෂත්සු දෙවා අරිමසෙන් උවගි දෙස්. කබායට කියන වචනේ තමයි උවගි කියන්නේ. ඔන්න අලුත් වචන. මේවා පාඩම් කරගන්න ඕනේ. ඊළඟ වාක්‍ය තමයි ඒක පත්තරයක් නෙවෙයි පොතක්. අපි බලමු ඒකට කියන්නේ මොකද්ද කියලා. ඒකට කියන්නේ අරේ. ඔන්න අපේ නිපාතේ එකතු වෙනවා අරේ වා. පත්තරයට කියන වචනේ තමයි ෂින්බුන්. ෂින්බුන්. නෙවෙයි නම් අපි දන්නා දෙවාරිමසෙන්. එතකොට සම්පූර්ණ වාක්‍ය හැදෙන්නේ අරේවා ෂින්බුන් දෙවාරිමසෙන් හොන් දෙස්. ඔන්න ඔය වගේ තමයි සම්පූර්ණ වාක්‍ය හැදෙන්නේ. අපි බලමු ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. ගුරුවරයාගේ මේසය කෝකද? අපි බලමු ඒක හැදෙන විදිය. ගුරුවරයා කොහොම අපි දන්නවා සෙන්සෙයි. ඒතර ගුරුවරයාගේ කිව්වහම එයාට අයිති දෙයක් ගන්න කියන්නේ. එතකොට නෝ නිපාතය. ගුරුවරයාගේ සෙන්සේනෝ මේසයට අපි කියනවා සුකුවේ. එතකොට මේසයට පස්සේ අපි නිපාතේ දානවා වා නිපාතය. සෙන්සේනෝ සුකුවේවා කෝකද? දොරේ දෙස්කා. වාක්‍ය අවසන් කරනකොට දෙස්කා ප්‍රශ්නාර්ථයක් කෝකද? ගුරුවරයාගේ මේසේ. අන්න ඒ විදිහට තමයි මේ වාක්‍ය හැදෙන්නේ. අපි බලමු ඊළඟ වචන ටික මොනවද කියලා. ඊළඟට තියෙනවා කොකෝ. කොකෝ කියන්නේ මෙතන. සොකෝ කියනවා එතන. අසොකෝ කියනවා අතන. දොකෝ කියන ඔන්න ප්‍රශ්නාර්ථ වචනේ කොතැනද? අපි බලමු මේ වචන ටිකත් එක්ක වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. මෙතන බැංකුවක්. ඔන්න මෙතන කියද්දි කොකෝ. කොකෝ එක ඔන්න නිපාත එකතු වෙනවා වා නිපාතේ. කොකෝවා බැංකුවට අපි කියනවා ගින්කෝ. ගින්කෝ. ගින්කෝ දෙස්. කොකෝවා ගින්කෝ දෙස්. ඊළඟ වාක්‍ය තමයි ඔතන පුස්තකාලයක් නෙවෙයි තැපැල් කාර්යාලයක් වේ. අපි බලමු මේක හැදෙන්නේ කොහොමද කියලා. සොකෝවා ඒ කියන්නේ ඔතන කිව්වහම සොකෝ කියන වචනේ එකතු වෙනවා. පුස්තකාලයට අපි කියන්නේ තොෂකන්. එතකොට සොකෝ එක නිපාත එකතු වෙනවා වා නිපාතය. සොකෝවා තොෂකන් නෙවෙයි නම් දෙවා අරිමසෙන්. සොකෝවා තොෂකන් දෙවා අරිමසෙන්. තැපැල් කාර්යාලයට අපි කියන්නේ යූබින් kyōku. යූබින් kyōku. යූබින් kyōku දෙස්. සොකෝවා තොෂකන් දෙවා අරිමසෙන් යූබින් kyōku දෙස්. අතන පාසලක්. අතන පාසලක් කියද්දී අසොකෝ. වචනේ එන්නේ අසොකෝ. අසොකෝවා ඔන්න නිපාතේනවා වා නිපාතය. අසොකෝවා පාසලට අපි කියන්නේ ගක්කෝ. ගක්කෝ දෙස්. අසොකෝවා ගක්කෝ දෙස්. ඊළඟ වාක්‍ය තමයි විශ්වවිද්‍යාලය කොතනද? හරි අපි බලමු මේ වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. විශ්වවිද්‍යාලයට අපි කියන්නේ දයිගක්කෝ. ඔන්න නිපාත එකතු වෙනවා වා නිපාතේ. දයිගක්කෝවා කොතනද නම් දොකෝ. ප්‍රශ්නාර්ථ පදේ ඉන්නේ දොකෝ. දොකෝ දෙස්කා. දයිගක්කෝවා දොකෝ දෙස්කා. අපි බලමු ඊළඟ වචන මොනවද කියලා. කොචිරා, සොචිරා, අචිරා, දොචිරා. කොචිරා කියලා කියන්නේ මෙතන. සොචිරා කියලා කියන්නේ එතන. ඒ වගේම අචිරා කියලා කියනවා අතන. දොචිරා කියනවා කොතනද. මේක යම් ස්ථානයක් ගැන ආචාරශීලීව කතා කරනකොට අපි භාවිත කරන වචන කීපයක්. ඒ වගේම මේවා පුද්ගලයෝ ගැන කියද්දි ඒ කියන්නේ කොචිරවා අනතනෝ සෙන්සෙයි දෙස්කා මෙන්න මේ වගේ වාක්‍යවලදී ඒ කියන්නේ ඔය පුද්ගලයා ඔයාගේ ගුරුවරයාද අන්න ඒ වගේ වාක්‍යවලදී මේ කොචිරා දොචිරා අන්නේ වචන පාවිච්චි කරනවා. අපි බලමු දැන් වාක්‍ය මොනවද කියලා. මෙතන ක්‍රීඩාගාරය වේ. අපි බලමු මේ වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. කොචිරවා ඔන්න මෙතන නම් කොචිරා. ඊට පස්සේ නිපාතේ එකතු වෙනවා වා නිපාතේ. ක්‍රීඩාගාරයට කියන වචනේ තමයි තයි ඉකු කන්. තයි ඉකු කන්. කොචිරවා තයි ඉකු කන් දෙස්. මෙතන ක්‍රීඩාගාරය වේ. ඊළඟට තියෙනවා එතන සංගීත කාමරය වේ. අපි බලමු මේ වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා.
එතන කියනකොට සොචිරා. ඔන්න ඊළඟට අපේ නිපාත එකතු වෙනවා. සොචිරවා සංගීත කාමරයට අපි කියන්නේ ඔන්ගකු ශිත්සු. ඔන්ගකු ශිත්සු. දෙස් කියන්නේ වේ. බලමු මේ වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. සොචිරවා ඔන්ගකු ශිත්සු දෙස්. එතන සංගීත කාමරය වේ. ඊළඟ වාක්‍යය තියෙන්නේ පාසල අර පැත්තේ. ඒතර පාසලට අපි කියනවා ගක්කෝ. ඔන්න නිපාත එකතු වෙනවා වා නිපාතේ. ගක්කෝවා අර පැත්තන අචිරා දෙස්. ඒතර ඒම තමයි මේ වාක්‍ය හැදෙන්නේ. අපි බලමු ඊළඟ වාක්‍යය. පුස්තකාලය කොයි පැත්තේද? අපි පුස්තකාලයට කියන්නේ තොෂොකන්. ඔන්න ඊළඟට අපේ නිපාතේ එනවා වා නිපාතේ. තොෂොකන් වා කොයි පැත්තද කියදී? දොචිරා. දොචිරා එක අන්තිම වාක්‍ය අවසාන එකතු වෙනවා දෙස්කා. තොෂොකන් වා දොචිරා දෙස්කා. ඔන්න ඔය විදිහට තමයි මේ වාක්‍ය ටික හැදෙන්නේ. අද වීඩියෝ එකෙනුත් වාක්‍ය හැදෙන තවත් විදිහක් සහ අලුත් වචන කිහිපයක් මම ඔයාලට කියලා දුන්නා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ක්‍රියාපද ගැන. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න සහ bell icon එක click කරොත් ඔයාලට අපේ අලුත් videos බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එත් එක්ක ඔබට සුබ දවසක්. සයොනාරා.